අයිබෝවන් සුබෝදෑසනක් අද දෙසැම්බර් මාසේ 10 වෙනිදා බදා දවසේ අලුත් දවසක අපි සූදානම් වෙන්නේ අලුත් දිනක් ආරම්භ කරන්න. හංසික අයිබෝවන්. අයිබෝවන් පියුමි. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. ධම්මපදයේ කියවෙන මේ පාඩයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සියල්ලටම මුල් වන්නේ ඔබේ සිත කියන කාරණාව. ඉතින් අද දවසේදී මම ඔබත් එක්ක මේ කරන කතා බහ ඒ විදිහට ආරම්භ කරන්න හිතුවේ. පසුගිය සමයේ තිබෙන මේ ආපදා තත්වයක් එක්ක වර්තමානයේදී අපි අපේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න ඕන කාලය ඇවිල්ලා නිසා. විශේෂයෙන්ම දැන් පහුගිය ආපදා සමය තුල හතර වටින් අපිට තොරතුරු වෙනවා නේද? සමාජ මාධ්‍ය, ජනමාධ්‍ය, කටකතා, ඕපදූප මේ හැම තැනින්ම තොරතුරු, සාවාද්‍ය තොරතුරු, නිවැරදි තොරතුරු මේ හැම දෙයක්ම එනවා. මේ දේත් එක්ක ඉන්ෆර්මේෂන් ඕවර්ලෝඩ්. එහෙම නැත්නම් අපි කියනවා ක්‍රයිසිස් ඉන්ෆර්මේෂන් ඕවර්ලෝඩ් කියලා. මෙන්න මේ තත්ත්වයක් එක්ක අපිට ආතතිය, අසතුට, කාංසාව වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ තත්ත්වවලදී කුඩා දරුවෝ ගැන අවධානය යොමු කරන එක ඉතා වැදගත්. මොකද ඔවුන්ගේ පෞරුෂත්වය අනුව මේ දේවල් දීර්ඝ කාලීනව ඔවුන් තුළ තිබෙන්නට පුළුවන් නිසා. විශේෂයෙන්ම මේ දවස්වල ඔබේ දරුවා නිින්දෙන් නිතරම නැගිටිනවා නම්, හීනෙන් බය වෙනවා නම්, පුංචි වැස්සකටත් අඬනවා නම්, බය වෙනවා නම්, හැබැයි මම මේ කියන්නේ මේ වෙනද නැති ලක්ෂණ දරුවගෙන් පේනවා නම් හොඳද? ඉතින් මෙන්න මේ වගේ ලක්ෂණ ඔබේ දරුවා ප්‍රකට කරනවා නම් ඔබ බලාගෙන ඉන්න එපා. ඔබ දරුවත් එක්ක හොඳ සංවාදයක දෙන්න. ඔහුත් එක්ක කතා කරලා ඔහුට සරලව කියලා දෙන්න මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ කියලා. ඒ වගේම ආචාර්ය රවීන්ද්‍ර රණසිංහයන් ඔහුගේ ලිපියක සඳහන් කරනවා චිකිත්සක වර්ග කිහිපයක්. ඒ තමයි ක්‍රීඩා චිකිත්සාව, රංග චිකිත්සාව, නර්තන චිකිත්සාව, ඒ වගේම වෙස්මුහුණු නිර්මාණය. ඒ විතරක් නෙවෙයි ස්ටෝරි ටෙලින්, ඒ කියන්නේ කතන්දර කීම. මෙන්න මේ වගේ තත්වයන් තුලිනුත් ඔබට ඔබේ දරුවාව සාමාන්‍ය තත්වයට පත් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබට යම්කිසි මානසික ආතතියක් එහෙම නැත්නම් කාංසාමය තත්වයක් තිබෙනවා නම් ඔබට කතා කරන්න කෙනෙක් නැද්ද? එහෙනම් කතා කරන්න තියෙන අංකය තමයි 1926. එහෙනම් අමතක කරන්න එපා අංකය. ඔබට ඕනම වෙලාවක කතා කරලා විශේෂඥ මනෝවෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්. පියුමි හංසික ඇතින් ඔබත් කිව්වේ මේ ආපදා තත්ත්වයක් එක්ක කොයි විදිහටද මේ සමාජ මාධ්‍ය හසුරවන්නේ කියන කාරණාව. එතනදී දැන් අපි මේ ජනමාධ්‍යයටත් වඩා එහාට ගිහිල්ලා මේ සමාජ මාධ්‍ය ඔස්සේ අපි තොරතුරු හුවමාරු කරගන්න අපේ සංනිවේදන කටයුතු සඳහා මේ සමාජ මාධ්‍ය බොහෝ දුරට උපකාරී කරගන්නවා. එතනදී මේ ලැබෙන තොරතුරු වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අපිට ගැටලුවක් මතුවෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ මේ ව්‍යසනකාරී තත්වයෙන් පහ වෙලා ගිහිල්ලා දැන් එයින් නැවත නැගී සිටින අවස්ථාවක අපි කොයි විදිහටද මේ සමාජ මාධ්‍ය හසුරව ගන්න ඕනේ කියන කාරණාව ගැන අපි සූදානම් වෙලා ඉන්න අද අලුත් දිනක් තුලින් කතා කරන්න. ඒ නිසා ඔබට ආරාධනා කරනවා රැඳෙන්න කියලා අලුත් දිනක් සමගින්. ජනතාවට මිනිසුන්ට මේ නැතිවම බැරි මෙවලමක් බවට අද වෙද්දි පත් වෙලා තියෙනවා. මුල් කාලයේදී මේ සංනිවේදනය සඳහා අපේ හිතවතුන් අතර පුද්ගලයන් අතර යම්කිසි තොරතුරු හුවමාරුවක් සඳහා තමයි මේ සමාජ මාධ්‍ය කියන දේ බිහි වුණේ. ඉතින් එතනින් එහාට දැන් අද වෙද්දි දේශපාලනය, ව්‍යාපාර, ඒ වගේම විනෝදාස්වාදය මෙන්න මේ කියනා වූ බොහෝමයක් කාරණා සඳහා සමාජ මාධ්‍ය කියන දේ උපයෝගී කරගෙන තියෙනවා. ඉතින් අපි අද වෙද්දි මේ මුහුණ පාලා ඉන්න ව්‍යසනකාරී තත්වය හමුවේ අපි දැක්කා මේ සමාජ මාධ්‍ය කියන ස්ථානය බොහොම මේ නොසන්සුන්කාරී තැනක් බවට පත් වෙලා තිනවා. විවිධ වූ තොරතුරු ගලාගෙන එනවා. ඒ ඔස්සේ අපි තොරතුරු ලබා ගන්නවා. නමුත් මේ ලබා ගන්නා තොරතුරු වල සත්‍යතාවය, නිවැරදි බව කොයි විදිහටද අපි තෝරගන්න ඕනේ? අපි කොයි විදිහටද මේ වගේ අවස්ථාවක මේ සමාජ මාධ්‍ය හසුරවන්න ඕනේ කියන කාරණාව ගැන ඔබ හරියටම දැනගෙන හිටියද? ඉතින් අපි සෝදානම් අද ඒ ගැන කතා කරන්න. මොකද දැන් අපි මේ ව්‍යසනයත් එක්ක නැවත නැගී සිටින උත්සාහ කරන කාලවකවානුවක ඉන්නේ. මේ වෙනුවෙන් අපිට මේ සමාජ මාධ්‍ය උපයෝගී කරගන්න පුළුවන්ද? අපි කතා කරමු මේ ගැන. ඉතින් මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපිට ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ සම නිර්මාතෘ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ බාහිර කතිකාචාර්ය අමිත අමරසිංහ මහතා. අයවන ඔබතුමාට සුබෝදෑසනක්. හොඳයි. ඉතින් මුලින්ම අමිත මහත්මයා දැන් අපි කතා කරන්නේ මේ සමාජ මාධ්‍ය ගැනනේ. අනේ නිසා මට ඔබතුමාගෙන් දැනගන්න හිතුණා දැන් ඔබතුමා කොහොමද මේ සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙන්නේ, කොහොමද මේ විශේෂ ශාස්ත්‍රය හරහා සම්බන්ධ වෙන්නේ සහ ඔබතුමාගේ වෘත්තියත් එක්ක කොහොමද මේ සමාජ මාධ්‍ය සම්බන්ධ වෙන්නේ? ඔව්, මුලින්ම මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මට ආරාධනා කිරීම ගැන. මගේ වෘත්තීය පසුබිම අරගත්තොත් මම අවුරුදු 15කට අධික කාලයක් මේ සමාජ මාධ්‍ය කියන ශාස්ත්‍රය අලෙවිකරණය සහ සන්නාම ප්‍රවර්ධනයට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක ගැන
උපදේශකෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ විවිධ අපි කියන content creatorsලා influencersලා මේගොල්ලොත් එක්ක මම වැඩ කරනවා නිතර ඉන්ඩස්ට්‍රි එකේ. ඒකත් එක්ක මේ මෑතකදී ඇතිවෙච්ච මේ ව්‍යසන තත්වයක් එක්ක මම මේ සමාජ මාධ්‍ය විශ්ලේෂකෙක් විදිහට මම දැක්කා කොහොමද සමාජ මාධ්‍ය භාවිතයෙන් මේ වගේ අවස්ථාවකදී අපි අර රෙස්පොන්ස් එකක් දෙන්නේ ඉනිෂියල් රෙස්පොන්ස් එකක් දෙන්නේ කොහොමද කියන එක මම සායන මේක බලාගෙන හිටියා. ඉතින් ඒකත් එක්ක මට තේරුණා මේ මම දන්න දෙයින් ව්‍යාපාර සහ අලෙවිකරණයට මම දෙන දායකත්වයට එහා ගියපු දායකත්වයක් ඇත්තටම සමාජයට දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් එක්ක මේ දවස්වල මගේ ගොඩක්ම ફોකස් එක තියෙන්නේ මේ සමාජ මාධ්‍ය සමාජ ප්‍රගමණයට පාවිච්චි කරන්නේ කොහොමද කියන මාතෘකාව ගැන තමයි. හොඳයි. ඉතින් මේ විදිහට මේ සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට අද වර්තමානයේ වෙනකොට අපිට මේ සමාජ මාධ්‍ය කියන්නේ එහෙම නැත්නම් අපි කවුරුත් කතා කරන සෝෂල් මීඩියා කියලා කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. දෛනික ජීවිතේ බව අපි පාවිච්චි කරන දෙයක් තමයි මේ සමාජ මාධ්‍ය. කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වා මේ සමාජ මාධ්‍ය භාවිතා කරන තැනකට අද වෙද්දිපත් වෙලා තියෙනවා. ඒ නිසා මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න මේ සමාජ මාධ්‍ය කොයි විදිහටද සමාජයට බලපෑමක් එල්ල කරන්නේ? මොන විදිහේ බලපෑමක්ද තියෙන්නේ මේකේ? ඔව් සමාජ මාධ්‍යවල සමාජ බලපෑම අරගත්තොත් මේක අපිට සෑහෙන ඈතට යන කාරණාවක්. මොකද මේක මාධ්‍යවල විකාශයත් එක්ක සමාජ මාධ්‍ය කියන එක ලෝකෙ පුරා ප්‍රචලිත වෙන්න පටන් ගන්නේ සාමාන්‍යයෙන් 2005 වගේ තැන ඉඳගෙන තමයි මේක ප්‍රචලිත වෙන්න ගන්නේ. ඒතර අපි දකිනවා මේ සමාජ මාධ්‍යයේ තියෙන විශේෂතම වෙනස්කම තමයි සාමාන්‍ය ට්‍රැඩිෂනල් මීඩියා සම්ප්‍රදායික මාධ්‍යයට වඩා මේක සහභාගිත්වය මත පදනම් වෙච්ච මාධ්‍යයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සම්ප්‍රදායික මාධ්‍යවල ඉන්නවා මාධ්‍යකරුවෝ ඉන්නවා. ඒ මාධ්‍යවලට නිරාවරණය වෙන පුද්ගලයෝ ඉන්නවා. නමුත් සමාජ මාධ්‍ය එහෙම නෙමෙයි. සමාජ මාධ්‍යවල මේ නිතරම ඉන්න හැම දෙනාම මේකට සහභාගී වෙනවා. හැමෝගෙම සහභාගීත්වය තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි සමාජ මාධ්‍යවල මේ පොසිටිව් ධනාත්මක වගේම ඍණාත්මක දේවල් හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් පොසිටිව් දේවල් අරගත්තොත් ධනාත්මක දේවල් අරගත්තොත් අපි දැක්කා මේ ව්‍යසන මෑත ව්‍යසන සමයේ පවා මේ ව්‍යසනයට මුලින්ම රෙස්පොන්ඩ් කරේ සමාජ මාධ්‍ය. ඒක මම මේ අනිත් ක්ෂේත්‍රවලට අනිත් නිලධාරීන්ට කාටවත් වරදක් කියනවනේ මේක තමයි ස්වභාවය. මොකද ඔයාගේ අතේ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙනවා, ඩේටා කනෙක්ෂන් එකක් තියෙනවා. ව්‍යසනයක් සිද්ධ වෙලා කියලා තියෙන දන්නවා. එතකොට ඔයා බලන්නේ මට මේ වෙලාවේ මොනවද කරන්න පුළුවන්. හැම කෙනාම දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක මම දකිනවා ඉතාමත් හොඳ තත්වයක් මේ වගේ අවස්ථාවලදී විශේෂයෙන්ම. ඉතින් ඒ වගේම මේකේ හොඳ පැති ගොඩක් තියෙනවා වගේම තව අපි දකිනවා සමාජයට කරන බලපෑම අතින් අරගත්තොත් මම ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් දකිනවා. සමාජයට කරන මේ අපි දැනුවත් විය යුතු ඍණාත්මක බලපෑම් දෙකක් තියෙනවා. මේන් එකක් තමයි අපි කතා කරන මේ විද්දී මේ social polarization. ඒ කියන්නේ සමාජ ද්‍රවීකරණය. මේක වෙන්නේ මේ සමාජ මාධ්‍යවල අපි ඔගොල්ලෝ අහලා ඇති මේ ඇල්ගොරිතම් එක කියන එක. මේ ඇල්ගොරිතම් එක හැදෙන්නේ හැම සමාජ මාධ්‍ය ජාලයකම Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන්, YouTube වෙන්න පුළුවන්. මේ හැම ජාලයකම මේ ඇල්ගොරිතම් එක හැදෙන්නේ ඔයාගෙන් ඉක්මනටම රියැක්ෂන් එකක්, රෙස්පොන්ස් එකක් ගන්න පුළුවන් මොන වගේ කන්ටෙන්ට්ද. ඒක තමයි ඔයාට දෙන්නේ. ඉතින් කාලයක් යනකොට මේ ඇල්ගොරිතම් එකෙන් ඔයා දැනටමත් විශ්වාස කරන දේ පිළිබඳ තොරතුරු වැඩියෙන් ඔයාට ලබා දෙනවා. ඒ වගේම ඔයාගේ මතයට විරුද්ධ මතයක් දරන කෙනාට එයාගේ මතය හරි කියලා හිතන විදිහේ තොරතුරුම තමයි යන්නේ. ඉතින් මේක දීර්ඝ කාලයක් සිද්ධ වෙනකොට මේ සමාජ මාධ්‍යවල අපි දකිනවා මේ ද්‍රවීකරණය, polarization වැඩි වෙනදට වැඩිය සමාජ මාධ්‍ය නිසා සිද්ධ වෙනවා. දැන් පහුගිය දවස්වල අපි ලෝක ප්‍රවෘත්තිවල අපි දැක්කා යුරෝපයේ, ඇමරිකාවේ, එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ මේ හැම රටකම රැල්ලක් වගේ මේ වර්ණ භේදවාදී සටන් ගැටුම් උද්ඝෝෂණ ඇති වුණා. මේකට එක විශාල හේතුවක් තමයි මේ සමාජ මාධ්‍යවල බලපෑම. සමාජ මාධ්‍ය වලින් මේ සමාජ කණ්ඩායම් ද්‍රවීකරණය කරලා තියෙනවා. ඒගොල්ලොන්ට එකට එකතු වෙන්න උදව් කරනවට වැඩිය මේගොල්ලෝ වෙන් කළා දෙපැත්තකට කරලා තියන්න තමයි මේ ඇල්ගොරිතම් එකෙන් හැම වෙලෙම සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් වලට අපිට ඉදිරියට යද්දි මූණ පාන්න වෙනවා. අපි දැනුවත් වෙලා ඉන්න ඕන. රටක් විදිහට අපි මේක දැනුවත් වෙලා හිටියනම් අපිට පුළුවනි අපේ රට ඇතුලේ මේ වගේ තත්වයකට යන්නේ නැතුව මේක කොහොමද වළක්වා ගන්න කියන එක.
ඔව් ඉතින් ඒ සඳහන් කරපු කාරණාවත් එක්ක දැන් අපි මේ ඉන්නේ ඒ ස්වභාවික ව්‍යසනයට මුහුණ දීලා එහි පසු අවධිය දැන් මේ නැවත අපි මේ තත්ත්වය යථාවත් කරගන්න උත්සාහ කරන අවධියක තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් මේ තරම් බලපෑමක් ඇති කරන්න පුළුවන් සමාජ මාධ්‍යයට අපිට මේ නැගී සිටින දරන උත්සාහයට යම්කිසි බලපෑමක් එල්ල කරන්න බැරිද? කොහොමද ඒ දේ අනිවාර්යයෙන්ම දැන් ඔබ දකින්න ඇති මේ ව්‍යසනය සිද්ධ වෙන මොහොතත් එක්ක විවිධ කණ්ඩායම් සමාජ මාධ්‍යවල ඉන්න විවිධ කණ්ඩායම් අපි කියනවා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියලා කියන්නේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මේගොල්ලෝ තමයි මුලින්ම නායකත්වය අරගෙන ඉදිරියට ආවේ. ඉතින් ඒගොල්ලෝ ඒ ඉදිරියට අවිල්ලා අපි දැක්කා ලංකාවේ තැන් තැන්වල මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා ආධාර එකතු කරන එක කෑම බීම උයන පිහින එක ඒක ඒ ආපදාවට ලක් වෙච්ච අයට යොමු කරන එක මේ හැම දෙයක්ම සංවිධානය උනේ සම්බන්ධීකරණය උනේ සමාජ මාධ්‍ය හරහා. ඉතින් මේක මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේක කෙනෙකුට කියන්න පුළුවන් මේක තව ටිකක් පොඩ්ඩක් ඕගනයිස් කරලා සංවිධිත විදිහට අරගත්තොත් මීට වඩා දෙයක් කරන්න. හැබැයි මම දකින දෙයක් තමයි සමාජ මාධ්‍යවල ඒක වැඩ කරන මැජික් එක තමයි මේක අසංවිධිත වීම. මේක අසංවිධිතව තියෙන තාක්කල් තමයි මෙන්න මේ ඉක්මනට ක්‍රියාත්මක කිරීමේ ආන්ත්‍රණය එන්නේ. මේක අපි ගොඩාක් සංවිධානාත්මක කරන්න ගියොත් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒක සමාජ මාධ්‍යවල ස්වභාවය. ඒත් එක්කම අපි දකින දෙයක් තමයි දැන් මෙතනින් එහාට අපි කොහොමද මේක අරගෙන යන්නේ කියන එක. දැන් මම විවිධ මේ වගේ විවිධ සාකච්ඡාවල මම දැක්කා ගොඩක් ලංකාවේ විද්වත් පිරිස් කියලා තියෙනවා මේ ලංකාව කියලා කියන්නේ අපි සමාජය කියලා කියන්නේ හරිම රිසිලියන්ට් සමාජයක්. ඒ කියන්නේ බාධක හමුවේ නොසැලී ඉන්න පුළුවන් ජාතියක් ශ්‍රී ලාංකික ජාතිය කියන එක. අපි ඉතිහාසය අරගෙන බැලුවොත් විවිධ අපදා අවස්ථාවන් වලදී අපි සුනාමිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ ගම් වතුර අවස්ථා, ආර්ථික අර්බුදය, පාස්කු ප්‍රහාරය මේ අපි වැටිච්ච හැම අවස්ථාවකම අපි මේ බාධක හමුවේ නොසැලී සිටින ජාතියක් විදිහට ඉහළට එසවිලා තියෙනවා. නමුත් අපි ඒ ආපදාවට ලක් වෙච්ච වෙලාවේ එයින් ගොඩ එන්න අපි දරන මේ උත්සාහය, ඒ අරගෙන එන ශක්තිය, ඒ එනර්ජි එක ටික කාලයකට පස්සේ ආපහු ඩයි ඩවුන් වෙනවා. මෙන්න මේක අපි මේ වතාවෙවත් තේරුම් ගන්න ඕන. දැන් අපි පහුගිය සතිය වගේ කාලයක් තුල සමාජ මාධ්‍යවලම දැක්කා සෑහෙන්න හරිම එනර්ජි එකක් තියෙනවා සමාජයේ. දැන් අපි ඊළඟට බලන්න ඕන කොහොමද මේ එනර්ජි එක අපි දිගටම පවත්වාගෙන යන්නේ. ඒකේ මම හිතන්නේ සමාජ මාධ්‍ය පරිශීලකයන් වශයෙන්, කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා වශයෙන් අපි හැමෝටම වගකීමක් තියෙනවා මේ එනර්ජි එක දිගටම පවත්වාගෙන ගිහිල්ලා ආපදාවට පෙර පැවති තත්ත්වයට වඩා අපේ රට ඔසවලා තියන්න සමාජ මාධ්‍යින් දායකත්වයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පසු ආපදා කළමනාකරණය කියන අවස්ථාවේ sannivedanayට සමාජ මාධ්‍ය කියන එකෙන් ලොකු දායකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඉතින් සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට ඒකත් එක්කම මේ ඈදිලා ඉන තවත් වචනයක් තමයි සමාජ මාධ්‍ය ඇබ්බැහි කියලා කියන්නේ. අන්න ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් අපි මේ සමාජ මාධ්‍ය ගැන කතා කරන නිසා වෙන්න පුද්ගලයෙකුට එහෙම නැත්නම් මේ ආයතන පද්ධතියකට කොයි විදිහටද මේ සමාජ මාධ්‍ය ඇබ්බැහි කියන එක බලපාන සහ මේක වළක්ව ගන්න කොහොමද? ඒ ඵලදායීතාවය අඩු වෙන එක වළක්ව ගන්න කොහොමද අපි මේ සමාජ මාධ්‍ය හරහා? ඇත්තට මේක මේ වෙනකොට ලෝකේ ගොඩක් කතාබහට ලක් වෙලා තියෙන මාතෘකාවක් මේ සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා ඇඩික්ෂන් ඇබ්බැහිය නිසා සිද්ධ වෙන ප්‍රොඩක්ටිවිටි ලොස් එක ඵලදායීතාවය කොච්චර දුරට නැති වෙනවද කියන එක ආයතනවල පුද්ගලයෝ වශයෙන් මේක කොච්චර දුරට බලපානවද කියන එක. ඒකත් එක්ක මේ සමාජ මාධ්‍ය ඇබ්බැහියත් එක්ක මිනිස්සුන්ගේ මේ මානසික සෞඛ්‍යය පිරිහීම ඇති වෙන එක. මේකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියන එක. දැන් විශේෂයෙන්ම ගත්තොත් දැන් මේ වගේ ආපදා කාලයකදී අපි කියනවා මේ එක්තර සංසිද්ධියක් තියෙනවා සෝෂල් මීඩියා වල සමාජ මාධ්‍යවල අපි ඒකට කියන්නේ ඩූම් ස්ක්‍රෝලින් කියලා. දැන් මේ ඩූම් ස්ක්‍රෝලින් කියලා කියන්නේ ආපදාවක් වෙලා තියෙන අවස්ථාවක අපි නිවුස් ෆීඩ් එකට වැඩිපුරම එන්නේ මේ ඍණාත්මක ප්‍රවෘත්ති. අතන පාලමක් කැඩිලා තියෙනවා, එහෙම නැත්නම් මෙතන නාය ගිහිල්ලා තියෙනවා, ගම් වතුරෙන් මෙච්චර ආපදාවට ලක් වෙලා තියෙනවා. මේවා ඇත්තටම දුක්ඛදායක දුක හිතෙන ප්‍රවෘත්ති. ඉතින් මේක අපි උදේ ඉඳගෙන හවස් වෙනකන් මේක ස්ක්‍රෝල් කරගෙන මේ යනකොට මේක තමයි අපි කියන්නේ මේ ඩූම් ස්ක්‍රෝලින් කියලා. ඒක අපේ මානසිකත්වයට බලපාන සෑහෙන දුරට ඒක බලපාන. ඇත්තටම අපි ඒක සංවේදී වෙන්න ඕන. සිද්ධ වෙලා තියෙන ආපදාව ගැන අපි සංවේදී වෙන්න ඕන. ඒක ඇත්ත. නමුත් මේ නිතරම මේ වගේ මේ නෙගටිව් නිවුස්ම බලනකොට ඒක අපිට මානසිකව බලපාන නිසා
අපිට වගකීමක් තියෙන මේ ගැන දැනුවත් කරන්න, සමාජය දැනුවත් කරලා මෙතනින් ඔබට අපි යන්නේ කොහොමද? අපි සමාජ මාධ්‍ය පරිශීලකයන් විදිහට අපි කොහොමද මේ අපි මිතුරන්ව මේ ඩූම් ස්ක්‍රෝලින් වලින් කොහොමද එළියට අරගන්නේ? අරගෙන දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ පසු ආපදා කළමනාකරණ තත්ත්වයන් යටතේ මේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය වීම මම දැක ඉතා කඩිනමින් වේගෙන් සිද්ධ වෙනවා. දැන් ඒ වගේ ප්‍රවෘත්ති අපේ සමාජ මාධ්‍ය වල අපි ෂෙයා කරගන්න පුළුවන්. එහෙම ෂෙයා කරගන්නකොට සමහර අවස්ථාවලදී මම දැකලා තියෙනවා මේ ගැන සමහර අදහස් බල වෙලා තියෙනවා. ඉස්සරත් ගම් වතුරට පස්සේ පාරවල් ඇරිය තමයි. හැබැයි ඒවා සෝෂල් මීඩියා වල දැම්මේ නැහැ. ඒ වගේ අදහස් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ එහෙම කියන එක වැරදි. මොකද අපි සතියක් විතර එක දිගට දැක්කෙම මේ විනාශය තමයි දැක්කේ. ඒතර මේ විනාශය දැකලා අපේ මානසික සෞඛ්‍යයට ඒක බලපාන අවස්ථාවක පාරක් හදලා විවෘත කරන එක, විදුලි බලය නගරයකට අලුතින් විදුලි බලය දැන් දීලා තියෙනවා. මේ වගේ හොඳ ප්‍රවෘත්තිත් අපි සමාජ මාධ්‍යවල නිතර දකින්න ඕන. ඉතින් පරිශීලකයෝ විදිහට අපිට වගකීමක් තියෙනවා. මොකද මේකේ සෙන්ට්‍රල් කන්ට්‍රෝල් එකක් කාටවත් නැහැනේ. ඒතර අපිම තමයි මේක හදාගන්න ඕන. මේ ඇල්ගොරිතම් එකට එන නිවුස් මොනවද කියන එක අපිම තමයි හදාගන්න ඕන. එතන අපිට සෑහෙන වගකීමක් තියෙනවා මේ පසු ආපදා තත්වය තුල මේ සමාජ මාධ්‍ය වල තියෙන මානසික බලපෑම කළමනාකරණය කරගන්න අවශ්‍ය වෙන වැඩ කටයුතු ටික කරගන්න. ඔව් ඉතින් සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් මේ ජනමාධ්‍ය වගේ නෙමෙයි සමාජ මාධ්‍ය තුලින් අපිට පුළුවන් හරිම ඉක්මනින් තොරතුරු අපිට ලබා දෙන්න හොමාරු කරගන්න හැකියාවක් තියෙනවා එතනදී. දැන් මේ සමාජ මාධ්‍ය කියන්නේ හරියට මේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. මොකද මේ තුල යහපත් සහ අයහපත් දේවල් දෙකම තියෙනවා. අපි ඒ තෝරා බේරා ගන්න ඕන නිවැරදි වගකීමකින් අපි මේ දේවල් තෝරා බේරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් එතනදී අපි කොහොමද සමාජයක් විදිහට හරිම වගකීමකින් මේ දේවල් තෝරා බේරගෙන කටයුතු කරන්න ඕනේ? ඒක ඊටමත් හොඳ ප්‍රශ්නයක්. මොකද මේ අවස්ථාවේදී මම හිතන්නේ අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ආපදාවෙන් පස්සේ. මොකද ක්‍රයිසිස් එකක් කියලා කියන්නේ අපිට නැවත නැගී සිටින අවස්ථාවක්. හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ මාතෘකාව සමාජයේ කතාබහට අරගන්න. අපි කොහොමද මේ සමාජ මාධ්‍යවල තියෙන ඍණාත්මක බලපෑම සමාජයක් විදිහට හැන්ඩල් කරන්නේ කොහොමද කියන එක මම දකින දෙයක් තමයි මේ දැනුවත් වීමේ මද බවක් තියෙනවා. මොකද අපි පාසල් අධ්‍යාපන පද්ධතියේ කවුරුවත් සමාජ මාධ්‍ය පාවිච්චි කරන හැටි උගන්වන්නේ නැහැනේ. දැන් මම කියන්නේ මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන හැටි මේ පාසල් විෂය මාලාවට ගේන්න ඕන කියලා. නමුත් අපිට පුළුවන් විවිධ දැනුවත් කිරීමේ වැඩමුළු දැන් මම දැකලා තියෙනවා පාසල් වල යනවා මේ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව විවිධ වැඩමුළු තියෙනවා. ඒ වගේ මම හිතන්නේ අපි පාසල් පද්ධතියට එන්න ඕන මේ දරුවන් දැනුවත් කරන්න වඩාත් ආරක්ෂිතව සහ වගකීම් සහගත ලෙස සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක දැනුවත් කිරීමේ වැඩසටහන අපි ඉදිරියට එන්න ඕන. ඒත් එක්කම මම මේක අවස්ථාවක් කරගන්නවා දැනුවත් කරන්න සමාජ මාධ්‍ය පරිශීලකයන්ව දැනුවත් කරන්න මේ අපි මේකට මට හරි සිංහල වචන නැහැ ස්කෑමර්ස්ලා වංචනික පුද්ගලයෝ මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා විශේෂයෙන්ම කුඩා දරුවන් අපයෝජනයට ලක් කරන්න ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් රවට්ටලා එයාගේ බැංකුවල තියෙන මුදල් ලබාගෙන මේ වගේ දේවල් වලට සෑහෙන්න මේ අවස්ථාවල යොමු වෙනවා. සහ දැන් සාමාන්‍යයෙන් පිළිගත හැකි වෘත්තීය සුදුසුකම් නැති පුද්ගලයෝ වෛද්‍ය උපදෙස් ලබා දෙන එක, ආයෝජන උපදෙස් ලබා දෙන එක මේක හරිම භයානක තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ උපදෙස් ලබාගෙන ගෙවල් වල මේ ලෙඩට බෙහෙත් අරගන්න, අත් බෙහෙත් කරන්න යෑමෙන් විවිධ අපහසුතාවල් වලට ලක් වෙනවා. ඒ වගේම ඒ වගේ සුදුසුකම් නැති පුද්ගලයන්ගේ ආයෝජන උපදෙස් ලබාගෙන තමන්ගේ බැංකුවේ තියෙන සල්ලි ටික සීරම නැති කරගත්ත උදවිය ගැන අපිට ආරංචි වෙලා තියෙනවා. ඉතින් මේවා ගැන දැනුවත් වෙන්න ඕන, මේවා ගැන අපි කතා බහට ලක් කරන්න ඕන. මං හිතන්නේ මේ ව්‍යසනයත් එක්ක ඇති වෙලා තියෙන මේ පසු ආපදා තත්වයේදී සමාජ මාධ්‍ය තුලින්ම මේ කතා බහ අපි පටන් ගත්තා නම් ඒක අපිට මහා සමාජයට අරගෙන යන්න හොඳ අවස්ථාවක් ලැබේ කියලා. ඔව් ඔබතුමා සඳහන් කරපු විදිහටම අපිට මේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන සමාජ මාධ්‍ය භාවිතා කරන ඇත්තටම වෘත්තීය සුදුසුකම් තියෙන පුද්ගලයන් එන්නේ අපේ සාමාන්‍ය සියලුම පුද්ගලයන් මේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා. එතනදී සත්‍ය තොරතුරු වෙන්න පුළුවන්, අසත්‍ය තොරතුරු වෙන්න පුළුවන්. මේ සියල්ලම අපිට සමාජ මාධ්‍ය තොරතුරු ඔස්සේ දැක බලා ගන්නට පුළුවන් සහ ඒ ඔස්සේ විවිධ මතත් ඒ දේවල් වලට පළ වෙනවා. මෙතනදී අපි කොහොමද නිවැරදි වගකීමකින් මේ සමාජ මාධ්‍ය හසුරවන්නේ? මේ සමාජ මාධ්‍යයට අපි තොරතුරක් මුදා හරිනවා නම් මේ පිළිබඳව වගකීමක් අපි කොහොමද දරන්නේ?
ඔව් එතෙන්දී සෑහෙන ලොකු වගකීමක් තියෙන පරිශීලකයා අතේ. මොකද අපි මේ ෂෙයා බටන් එක ඔබන්න ඉස්සෙල්ලා අපි අපෙන් අහන්න ඕන මේක ඇත්තම ප්‍රවෘත්තියක්ද මේ තොරතුර ඇත්තම තොරතුරක්ද විශේෂයෙන්ම මේ ආපදා අවස්ථාවේදී විවිධ පුද්ගලයන් කණ්ඩායම් මේ ආධාර එකතු කිරීම සමාජ මාධ්‍ය හරහා ආධාර එකතු කිරීම වගේ දේවල් සිද්ධ වෙන. ඒතර අපි හොයලා බලන්න ඕන ඇත්තටම මේ වගේ පුණ්‍ය ආයතන තියනවද? මේ ආයතනවල මේ බැංකු ගිණුම් ඇත්තටම ඒ ආයතනවල ගිණුම්ද නැත්නම් වෙන පුද්ගලික බැංකු ගිණුම්ද මේ වගේ දේවල් අපි ඉස්සෙල්ලා හොයලා බලලා තමයි මේක ෂෙයා කරන්න ඕන. විශේෂයෙන්ම මම කියන්න ඕන දැන් අපි ලංකාව වගේ සමාජයක් කරගත්තා අපි හරි සංවේදී මිනිස්සු. අපි කියන්නේ අපි සාමාන්‍යයෙන් දුක හිතෙන දෙයක් සමාජ මාධ්‍යයක දැක්කොත් අපි ඒකට හරි සංවේදී වෙලා රෙස්පොන්ඩ් කරන කුඩා උදාහරණයක් ගත්තොත් එම කුඩා දරුවෙක් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා කියන පින්තූරයක් වීඩියෝ එකක් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍යයේ දැක්ක ගමන් අපි අයිත් කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව මේ ළමයාට උදව් කරන්න ඕන කමට ඒ දාලා තියෙන account එකට සල්ලි දාන වෙලාවල් තියෙනවා. මේක සෑහෙන දුරට උපයෝගී කරගන්නවා අපි මේ කියන මේ ස්කෑමර්ස්ලා මේ වංචනික පුද්ගලයෝ. ඉතින් ඒ නිසා දැන් අපි අනන්තවත් දැකලා තියෙනවා මේ කේස් ස්ටඩීස් ඉන්දියාව වගේ රටක මීට අවුරුදු 10කට විතර උඩදී නැති වෙච්ච ළමයෙක්, ඒ කියන්නේ අතුරුදහන් වෙච්ච ළමයෙක්ගේ පින්තූරේ ලංකාවේ වෛරල් යනවා. මෙන්න මේ දරුවා නැති වෙලා තියෙනවා, මේ දරුවාව හොයලා දෙන්න, ඒ වගේ දේවල් යනවා. එහෙම නැත්නම් මෙන්න මේ දරුවාට මෙන්න මේ වගේ ආපදාවක් තියෙනවා, ඒකට උදව් කරන්න සල්ලි දෙන්න කියලා. සංවේදී තමයි. නමුත් අපේ සංවේදී බවට පොඩ්ඩක් පෝස්ට් එකක් තියලා අපි මේකේ සත්‍යතාවය තහවුරු කරගෙන ඉන්න ඕන. අපි මේ ගැන ඇක්ෂන් එකක් ගන්න ඉස්සෙල්ලා, අපි මේක ෂෙයා කරන්න ඉස්සෙල්ලා. ඒ ගැන මම හැමෝටම යෝජනා කරනවා මේ ගැන වඩාත් විමසිලිමත් වෙන්න. මේ ෆේක් නිවුස්, එතකොට මිස් ඉන්ෆර්මේෂන් මේ වගේ දේවල් ගැන හොයලා බලන්න. මේවට දැනට ලංකාවේ මම දැකලා නැහැ. ඇත්තටම මෙතන ඔපචුනිටි එකක් තියෙනවා ලංකාවේ ව්‍යවසායකයෙකුට මේ මීඩියා වලට වෙබ්සයිට් එකක් පටන් ගන්න පුළුවන් මේ ස්කෑම්ස් ගැන දැනුවත් කරන නිවුස් වෙබ්සයිට් එක. දැන් බටහිර රටවල් වලට ගත්තොත් ඇමරිකාවේ එහෙම තියෙනවා scamalert.com ඒ වගේ වෙබ්සයිට් තියෙනවා. මම කරන්නේ ගොඩක් වෙලාවට දැන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මොනවා හරි මේ වගේ දෙයක් මට ආවොත් මම ගිහිල්ලා ඒ scamalert වගේ වෙබ්සයිට්ස් වල මම හොයලා බලනවා මේක එතන රෙකෝඩ් වෙලා තියෙනවද කියලා. එතකොට මට තහවුරු කරගන්න පුළුවන් මේක දන්න බොරු ප්‍රවෘත්තියක් කියන එක. නමුත් සිංහලෙන් ෂෙයා වෙන දේවල් අපිට එහෙම හොයාගන්න වෙරිෆයි කරන්න ක්‍රමයක් නැහැ. මම හිතන්නේ අපි කියන්නේ ෆැක්ට් චෙක් කරන ආයතන තියෙනවා. මම මේ කියන්නේ ෆැක්ට් චෙකින් නෙමෙයි මේ ස්කෑම් අලර්ට්ස් කියන එක. මේකට මම හිතන්නේ මේ මාධ්‍ය ආයතනයන් මැදිහත් වෙලා එහෙම නැත්නම් කවුරු හරි ව්‍යවසායකින් මැදිහත් වෙලා මම හිතන්නේ අපිට යමක් කරන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. හොඳයි. ඉතින් මේ කතා කරපු කාරණාත් එක්ක අපිට තේරෙනවා කොයි විදිහේ බලපෑම්කාරී දෙයක්ද මේ සමාජ මාධ්‍ය කියන්නේ කියලා. එතනදී මේ සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය මේ කියනව කාරණා දෙකක් තියෙනවා. මේ දේ පිළිබඳව දන්න පුද්ගලයන් ඉන්නවා, නොදන්න පුද්ගලයන් ඉන්නවා. ඒ නිසා අපි ප්‍රේක්ෂකයන්ට අපි පැහැදිලි කරමු මේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය අතර තියෙන වෙනසත් එක්කම අපි පැහැදිලි කරමු කොතරම් දුරට මේ බලපෑම්කාරී දෙයක්ද මේ සමාජ මාධ්‍ය කියන්නේ කියලා. ඔව් ඇත්තටම මේ ප්‍රශ්නයත් එක්කම අපි මේ කතා කරන්නේ මාධ්‍ය ලිටරසි කියන්නේ මීඩියා ලිටරසි කියන්නේ මාධ්‍ය සාක්ෂරතාවය කියන එක සමාජයකට ඉතා වැදගත්. ඒ කියන්නේ සමාජ මාධ්‍ය වේවා සම්ප්‍රදායික මාධ්‍ය වේවා මේ මාධ්‍ය භාවිතා කරන අය අපිනේ. ඒතර අපි මේ මාධ්‍ය භාවිතා කරනකොට අපිටත් ඒ සම්බන්ධයෙන් සාක්ෂරතාවයක් තියෙන්න ඕන. මේවායේ වෙනස්කම් මොනවද, මේවා හැසිරෙන්නේ කොහොමද කියන එක. දැන් මේ සමාජ මාධ්‍ය සහ සම්ප්‍රදායික මාධ්‍ය අරගත්තොත් මේවා අතරේ තියෙන ප්‍රධානතම වෙනස තමයි මේ හිමිකාරීත්වයේ වෙනස. සාමාන්‍යයෙන් සම්ප්‍රදායික මාධ්‍ය ආයතනයක් රූපවාහිනිය වෙන්න පුළුවන්, වෙන රූපවාහිනී ආයතනයක් වෙන්න පුළුවන්, පුවත්පතක් වෙන්න පුළුවන්. මේ දේවල් වලට තියෙනවා මේ මධ්‍යගත හිමිකාරීත්වයක්. අපි කියන centralized ownership එකක් තියෙනවා. රාජ්‍ය මාධ්‍යයක් වෙන්න පුළුවන්, පෞද්ගලික මාධ්‍යයක් වෙන්න පුළුවන්. ඒතකොට මේ මධ්‍යගත හිමිකාරීත්වයක් සහ මධ්‍යගත කළමනාකාරීත්වයක් මගින් තමයි මේ මාධ්‍ය ආයතනය හැසිරෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රොටෝකෝල්ස් තියෙනවා, ආචාර ධර්ම තියෙනවා. ඒක ඇතුලේ තමයි මේ ආයතනය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් සමාජ මාධ්‍ය ගත්තොත් අපි කියනවා මේක peer to peer. ඒ කියන්නේ පරිශීලකයාගෙන් පරිශීලකයාට තමයි මේක යන්නේ. මේකේ
මේ මධ්‍යගත කළමනාකාරීත්වයක් හෝ මධ්‍යගත හිමිකාරීත්වයක් සමාජ මාධ්‍යයට නැහැ. ඔව්. Facebook ආයතනය ගත්තොත් කෙනෙකුට කියන්න පුළුවන් ඒකට හිමිකාරයෝ ඉන්නවා. YouTube එකට හිමිකාරයෝ ඉන්නවා. නමුත් ඒගොල්ලෝ කරන්නේ ප්ලැට්ෆෝම් එක හදන එක විතරයි. ඇත්තටම මේ ප්ලැට්ෆෝම් එකේ මේ මාධ්‍ය කියන කම්පොනන්ට් එක අරගෙන නෑ අපි පරිශීලකයෝ. එතකොට අන්න ඒක තමයි තියෙන ප්‍රධානම අන්න ඒ කාරණාව නිසාම තමයි අපිට විශ්වසනීයත්වය පිළිබඳ සමාජ මාධ්‍ය වල තොරතුරු වල විශ්වසනීයත්වය පිළිබඳව අපි ස්වයං තහවුරුවක් කරගන්න ඕනේ. පුංචි බාධා කිරීමක් කරනවා. අපි වෙලා බලලා නැවතත් එකතු වෙමු. ඔබේ අවශ්‍යතාවයට උපරිමය කමර්ෂල් ක්‍රෙඩිට් රන් ණය. හොඳයි අපි කතා කරේ මේ සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය අතර තියෙන වෙනස කොයි වගේද කියලා ඔබතුමාට අවස්ථාව. ඔව් ඉතින් ඒ වගේ මේ අපි හැම වෙලෙම මේ ස්වයං තහවුරුව කරගන්න ඕන සමාජ මාධ්‍යවල යන තොරතුරු ලබා ගැනීම. ඒත් එක්කම අනිත් දේ තමයි දැන් මේක මම මේ සම්ප්‍රදායික මාධ්‍ය අඩු තක්සේරුවට ලක් කරනවා නෙමෙයි සමාජ මාධ්‍යවල මේ තියෙන මේ අපි කියන perfect democratization of information මේ කියන தත්ත්වයට එක්ක ඕනම කෙනෙකුට මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒක වගකීමෙන් කරන්න. අපි කියනවා මේකට සිටිසන් ජර්නලිසම් කියලා මේ පුරවැසි මාධ්‍යකරණය. දැන් සිටිසන් ජර්නලිසම් පුරවැසි මාධ්‍යකරණය අරගත්තොත් මම හිතන්නේ ලංකාවේ ඒ සම්බන්ධයෙන් කරලා තියෙන දැනුවත් කිරීම මදි. පුරවැසි ජනමාධ්‍යකරණය කරද්දී අර සම්ප්‍රදායික මාධ්‍ය ආයතනයක මාධ්‍යකරුවෙක් යටත් විය යුතු ඒ ප්‍රොටෝකෝල්ස් වලට අනිවාර්යයෙන්ම යටත් වෙන්න ඕන කියලා නැහැ. ඒකේ යම්තාක් දුරක පොඩි ලිහිල්භාවයක් තියෙනවා. හැබැයි ඒත් එක්කම මේකේ පොඩි කන්ට්‍රෝල් එකකුත් තියෙන්න ඕන. ඒ කියන්නේ වගකීමක් තියෙන්න ඕන. ඒ වගකීම ඒ කන්ට්‍රෝල් එක මධ්‍යගත ආයතනයකින් පාලනය කරන්නේ නැති හින්දා අපිට වගකීමක් තියෙනවා. ඒ සෙල්ෆ් කන්ට්‍රෝල් එක අරගන්න. මම හිතන්නේ දැන් මේ පුරවැසි මාධ්‍යකරණය වගේ මාතෘකා සම්බන්ධයෙන් වුණත් ලංකාවේ මීට වැඩිය දැනුවත් කිරීම වැඩමුළු තරුණ පරපුර දැනුවත් කිරීම වගේ දේවල් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. හොඳයි ඉතින් මේ විදිහට මම හිතනවා සමාජ මාධ්‍ය පිළිබඳව අපිට බොහොම හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා. ඒ වගේම මේ වගේ ව්‍යසනකාරී අවස්ථාවක අපි සමාජ මාධ්‍ය පරිශීලකයෙක් විදිහට අපට කොයි විදිහේ වගකීමක්ද හිමි වෙන්නේ කියන කාරණාව බොහොම හොඳට අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් අද දවසේදී මේ කතා බහට අපිත් එක්ක එකතු වුණේ අපිට මායතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ ඒ වගේම සම නිර්මාතෘ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ බාහිර කතිකාචාර්ය අමිත අමරසිංහ මහත්මයා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. හොඳයි ඉතින් අපි දැන් සෝදානම් වෙන දවසේ විනිමය අනුපාත දර්ශකය වෙත අවධානය යොමු කරන්නට. අද දවසේදී විනිමය අනුපාත දර්ශකයේ සටහන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඕස්ට්‍රේලියානු ඩොලර් එකක මිල රුපියල් 204.51ක්. ඒ වගේම කැනඩියන් ඩොලර් එකක මිල රුපියල් 222.81ක්. චයිනීස් යුවන් එකක මිල රුපියල් 43.65ක්. යුරෝ එකක මිල රුපියල් 359.43ක්. ඉන්දියන් රුපියල් එක මිල රුපියල් 3.42ක්, ජපනීස් යෙන් එකක මිල රුපියල් 1.98ක්, කුවේට් දිනාර එක මිල රුපියල් 1,005ක් විදිහට සටහන් වෙනවා. ඒ වගේම සෞදි අරාබියන් රියාල් එකක මිලක් රුපියල් 82.22ක්, සිංගප්පූරු ඩොලර් එක මිල රුපියල් 237.78ක් වගේම US ඩොලර් එක මිලක් දවසේදී සටහන් වෙන්නේ රුපියල් 308.60ක් විදිහට. ඉතින් අපි ආරාධනා කරන ඔබට රැඳෙන්න කියලා අලුත් දිනක් සමගින්